සතුටුයි. ඇත්තටම සතුටුයි. මාත් කවදාරි මෙතනමයි මේ විදිහට තමයි කතාව බඳින්නේ. මේ විදිහට මේ යවුවේ. මේ යවුවේ. Estamos cachorros. ලක්මාගේ ලිමසින් එක. ලිමොස්ලි. මේක ලිමොස්ලි. හයි. ඊ මෙතන. ඩුම් ඩුම් ඩුම්. මොනවාද ෂූට් කරන්නේ? අයිබෝවන් වෙල්කම් ටු රීල්ස් ඔෆ් මාල්. ඔන්න ඉතින් අද vlog එකකින් අරන් අවිල්ලා තියෙන වෙඩින් එකක behind the scene එකක්. ඉතින් අද ඔයගලන්ට බලා ගන්න පුළුවන් අපි කොහොමද වෙඩින් එකක් ෂූට් කරන්න කියලා. Hey. Estamos cachorros. ඔන්න දැන් අපි ඉන්ඩෝ ෂූට් එක ඉවර කරලා අවුට්ඩෝර් පෝට්‍රේට් ෂූට් එකට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. බලමු කියන්නේ. සතුටුයි. ඇත්තටම සතුටුයි. මේ වෙඩින් එක මොනවද කියන්නේ? හොඳයි. මාත් කවදාරි මෙතනමයි මේ විදිහට තමයි කතාව බඳින්නේ. මේ විදිහට මේ යවුවේ. මේ යවුවේ. මේ ඇත්තටම ෆොටෝ සතුටුයි. අද ෆොටෝ එක වගේ මොනවද කියන්නේ? හොඳයි. හොඳයි. තාමත් හොඳයි. වීඩියෝ එකකින් වැඩ කරලා දිනවද ඒත් එක්ක? ඕ. ටැලන්ට් එක කියලා තියෙනවා. හොඳයි හොඳයි. සතුටුයි. අයි කරගන්නේ. අයි කරගන්නේ. බලන්න කැපවෙන ගෝලයකට නේද තනියෙන් ගාම මේකයි දාගෙන පිටි දාගෙන වයිට් දාගෙන කැමරා දෙක දාගෙන ඊට ඔය කකුලේ එල්ලගෙන අර කැමරා බලන්න මේ මාත් ඒක කැපවෙන වීඩියෝ කරගෙන මේ ටයිම් ලැප්ස් දාලා ලස්සන වීඩියෝ බොරුවනේ කරන්නේ මේ රෙකෝඩින් උත්
බොරු. අර කපල් අතරින් මේ බොරු කරනවා. එයා බලන්න. ගෝලයා නැතුණාම මල පැනලා මේ තේ කපලකට බයින. කෝ සම්පත්. හරි. හරි යා. ආගේ ඇයි සම්පත් අදාවේ නැත්තේ? සම්පත් ගැන මට මොනවද කියන්නේ? අවංක අදහස් වාට කියන්න තියෙන සම්පත් කාවිත මාවතේ. සම්පත් කහවිට මාවතේ. කනවා. කාගෙද කහන්නේ? සම්පත් කාන දෙන්නෙත් තුන්දෙනෙක් ඉන්නවා. පීවෙන් නම් ප්‍රසිද්ධ කරන්නේ නැතුව ඉමු නැත්තම් එයාගේ අනාගතේ කහානියක් වෙන්න ඉඩ තියෙනවා. අර වාණියයිද කාගෙද? අර ලිමෝසින් මොකද? ලක්මාල්ගේ ලිමෝසින් එක. මේ මොකද මේ කාර් එක? ලිමෝස්ලි. මේක ලිමෝසින්. ලිමෝසින් එක. ගී වෙච්චන්න අසබුලට කියන්න අවශ්‍යම මොහොඳ ළමයි. මේ වගේ මෝඩ වැඩවලට මෙයාට දෙනවට අපිට ගන්න දෙන්නවට මේක. මොකද දෙන්නේ? මේක. මොකද මේ මේක. අන්තිමනේ ඔච්චර නගන්න දෙවලා. ඔය ටුට්ටක් එනවා කී තාව නැහැ. ටුට්ටක් එනවා කියේ මේ ස්කූල් වෑන් එක යන්නේ බං. ඔය කල්කොලේ ඩුම් ඩුම් මොනවාද ෂූට් කරන්නේ? කාවරේ ෂූට් ඇත්තවශයෙන් මට මේ කියන්න ඕනේ මොකද මේ මෙයා තමයි හරිද මේවා ෂූට් කරන්න බෑ මේ ක්‍රවුඩ් බය වෙනවා